හයි ඔන්න ඉතින් අපි ඒප්‍රිල් නිවාඩුවට අපි කතරගම ගියා. ඉතින් ඒකේ පොඩි ව්ලොග් එකක් ඔයාලට මම අරගෙන ආවා. අපි කඩවත හයිවේ එකෙන් තමයි එන්ට්‍රන්ස් එකට දැම්මේ වාහනේ. ඊට පස්සේ ඉතින් අපි දිගටම මැප් එක දාගෙන තමයි ගියේ. කොහේ ගියත් කැම ෆස්ට් නිසා කන්නත් දේවල් අරගෙන ගියා. ඉතින් අපි vlog එක ඉස්සරහට බලමු කොහොමද අපේ ට්‍රිප් එක කියලා. ඉතින් මේ ඩ්‍රයිව් කරන අපේ මල්ලේ එයා සාමාන්‍ය ටිකක් වේගෙන් යනවා. මාතලේ එක්සිට් කරලා අපි දිගටම ගිහිල්ලා 22 හන්දිය තමයි මට මතක විදියට එතනින් දකුණට දාලා ගියා. ඉතින් රැයට ගන්න ටයිම් එක. ඊට පස්සේ අපි පොඩි බ්‍රේක් එකක් අරගෙන මැණික් ගඟ තියෙන තැනින් තමයි අපි ගියේ. ඒ හරහා අපි ගියා කෝවිලට. නෑ ඒක දේවාලේ. අපි ගියා මේ ඉතින් පූජා වට්ටිය. අපේ ගෙදර ඇට ඉතින් වීඩියෝ එකකින් ඉන්නේ කොහම මට බැන යන හැටි තමයි මේ ඉතින් පූජා වෙලාවට දේවාලේ පොඩි මොකක්ද ඒකට කියන්නේ කියලා නම් හරියටම දන්නේ නැහැ. ඒ වගේ දෙයක් තිබ්බා. ඊට පස්සේ අපි ඒ හරහා ආවා කිරිවේරට. රැයට කිරිවේර මාරම ලස්සනයි. හරිම කාම් පරිසරයක්. තමයි ඉතින් එතනින් එළියට එනකොට මේක නම් පොඩි මොකක් හරි මේකත් ඒගොල්ලන්ගේ පාරයක් වගේ දෙයක්. එකක් විස්තර කරන්න දන්නේ නැහැ. හැබැයි ඉතින් ඒක ආසෙන් හරිනේ. පස්සේ පහුවෙනිද උදේ අපි ආපහු කිරිවේරට ගියා කිරියාහාර පූජා කරන්න. මේ ඉතින් මැණික් ගඟ හරහා තමයි යන්නේ. රෑ ගියපු පාරෙන් නෙවෙයි ගියේ අපි වෙන පාරකින් තමයි ගියේ. මේ හරියත් උදේට මාරම ලස්සනයි. පොඩි මීදුම් ගතියක් තියෙනවා. හරිම ලස්සනයි. අලි පුංජිකුත් ඇවිත් හිටියා ඔන්න කිරිවෙහෙර වඳින්න. මේ ඉතින් කිරිවෙහෙර දවල්ට පේන විදිය තමයි මේ. පන්සලකට ආවම පානක් එහෙම පත්තු කරන්න ඕනේ. ඉතින් මට හම්බුණා පැය 4ක් විතර පත්තු කරනකො දිග හඳුන් කෝරක්. මං ආසාවට ඒකත් පත්තු කරලා පහනකුත් පත්තු කරලා වැඳලා අපි ඒ පැත්තෙන් අපේ ඊළඟ ඩෙස්ටිනේෂන් එක පැත්තට ගියා. අපි ගියා සෙල්ල කතරගම. එහෙට යනකොට අපි මල් ටිකක් අරන් ගියා. මේ තියෙන්නේ හෙත් තියෙන පොඩි චෛත්‍යයක්. මේක ඇතුළ කතා කරන්න බෑ. දෝංකාර දෙනවා. සෙල්ල කතරගමට යන්න තිබ්බු පාර මේ සැරේ මැණික් ගඟ අපි ගියපු දවස් පොඩ්ඩක් වැහලා තිබ්බ කලින් දවසේ. ඉතින් එතන හොඳටම වතුරෙන් තමයි යන්න තිබ්බ. ඉතින් අපි මාළුන්ටත් කෑම දීලා වතුර මැද්දෙන් තමයි ගියේ. ඊට පස්සේ අපි වන්දනාව ඉවර කරලා අපි ගියේ මං ආසම ඩෙස්ටිනේෂන් එකකට. මේ යන්නේ තිස්ස පාරේ මම මතක විදියට. ඒ අතරමැදදී හම්බුණා දෙබරවැව. කිරින්ද බීච් එක. මෙතන තමයි මම ට්‍රිප් එකේ වැඩිපුරම ආසම තැන. ටිකක් සෙනග හිටියා. හැබැයි හරිම ලස්සනයි. ඒ වගේම පොඩි රසයකුත් තිබ්බා. ටිකක් දාල් වෙලා ගියපු නිසා. රැල්ල නම් ටිකක් සැර වැඩි එදා. මේ වැල්ලේ ඇතුළේ කකුල් දෙක. එනකොට ඉතින් අපිත් සෙල්ලම් කරා. ආසයි ඉතින් සෙල්ලම් කරන්න මුදු වෙරළේ. ඉතින් බලන්න ඉස්සරහට අපේ ගෙදරින් ගියපු කට්ටිය කොහොමද සෙල්ලම් කරන්නේ කියලා.
මේ දේන ඉතින් එයාලගේ ටැලන්ට්ස් මම මුකුත් කියන්න නැහැ. ඔයාලම බලන්න වීඩියෝ එක. ඊට පස්සේ ඉතින් අපි දවල්ට එහෙම කාලා හම්බන්තොට පැත්තෙන් තමයි හයිවේ එකට එන්ට උනේ. පොඩි වැස්සකුත් එක්ක අපි හිමීට ගෙදර ආව පරිස්සමට.